ආයිබෝවන් අද මම ඔයගොල්ලොත් එක්ක එකතු වන්නේ ක්‍රියාපද දෙකක් එක්ක. පළවෙනි එක තමයි verbo spedire. verbo spedire. ඒ කියන්නේ අපි යම්කිසි දෙයක් යම්කිසි ස්ථානයකට යවනවට. එතකොට අපිට ඒක පාර්සල් එකක් වෙන්න පුළුවන්, ලියුමක් වෙන්න පුළුවන්. අපි ඒක තැපැල් කරනවට එහෙම නැත්නම් ඒක යවනවට. ඒ වගේම verbo compilare. verbo compilare. compilare කියලා කියන්නේ ෆෝම් එකක් වගේ ෆිල් කරනවට. verbo spedire. verbo spedire. ඒකේ වර්තමාන කාලය presente, passato prossimo කියන්නේ අතීත කාලය, ඒ වගේම futuro කියන්නේ අනාගත කාලය. io spedisco. io spedisco. ඒ කියන්නේ මම යම් කිසි දෙයක් යවනවා නැත්නම් තැපැල් කරනවා. tu spedisci. tu spedisci. ඔයා. lui spedisce. lui spedisce. ඔහු. lei spedisce. lei spedisce ඇය. එතකොට lui lei ඔහු සහ ඇයට පාවිච්චි කරන්න spedisce. noi ඒ කියන්නේ අපි. noi spediamo. noi spediamo. අපි. voi spedite. voi spedite ogollo. loro spediscono. loro spediscono. ඔවුන්. ඒ කියන්නේ යම්කිසි දෙයක් තැපැල් කරනවා එහෙම නැත්නම් යවනවා යම්කිසි ස්ථානයකට. ඒ වගේම ඒ ඇක්ෂන් එක ඒ ක්‍රියාව කරලා ඉවර නම් io ho spedito. මම තැපැල් කරා. එහෙම නැත්නම් මම ඒ ස්ථානෙට යවුවා. io ho spedito. tu hai spedito. ඔයා. lui ha spedito. lei ha spedito. lui කියන්නේ ඔහු, lei කියන්නේ ඇය. දෙකම ha spedito. noi abbiamo spedito. අපි. voi avete spedito. ogollo. loro hanno spedito. ඔවුන්. එතකොට passato prossimo කියන්නේ අතීත කාලය. ඊට පස්සේ අපි බලමු futuro. futuro කියන්නේ අනාගත කාලය. io spedirò. io spedirò. ඒ කියන්නේ මම ඒ ඇක්ෂන් එක කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා අනාගතයේදී. ඒක හෙට වෙන්න පුළුවන්, අද වෙන්න පුළුවන්. ඒක තාම වෙලා නැහැ. tu spedirai. tu spedirai. ඔයා. lui spedirà. lui spedirà. ඔහු. lei spedirà. lei spedirà ඇය. noi spediremo. noi spediremo අපි. voi spedirete. voi spedirete. ogollo. loro spediranno. loro spediranno. futuro ඒ කියන්නේ අනාගත කාලය. ඉතින් අපිට මොනවාද spedire කරන්න පුළුවන්? මොනවාද අපිට යවන්න පුළුවන්? spedire කරන්න පුළුවන් un pacco. spedire un pacco. ඒ කියන්නේ අපිට box එකක් යවන්න පුළුවන්. ඒ කියන්නේ පෙට්ටියක්. spedire una lettera. spedire una lettera. ඒ කියන්නේ ලියුමක් යවන්න එහෙම නැත්නම් තැපැල් කරන්න පුළුවන්. spedire un invito. spedire un invito. ඒ කියන්නේ අපිට invitation card එකක් යවන්න පුළුවන්. ඒ වගේම spedire denaro. spedire denaro. අපිට මුදල් යවන්න පුළුවන්. එහෙම නැත්නම් spedire soldi කියන්නත් පුළුවන්. ඒ වගේම spedire කියන ක්‍රියාපදයට සමාන ක්‍රියාපදයක් තමයි mandare කියලා කියන්නේත්. අපි උදාහරණ කීපයක් බලමු. presente වර්තමාන කාලයෙන්. io spedisco la lettera oggi. io spedisco la lettera oggi. ඒ කියන්නේ මම අද ලියුම තැපැල් කරනවා. මම ලියුම යවනවා අද. tu spedisci il pacco oggi. tu spedisci il pacco oggi. ඔයාද පාර්සල් එක එහෙම නැත්නම් බොක්ස් එක අද යවනවද? ඒ වගේම passato prossimo අතීත කාලයෙන් Luca ha spedito. Luca කියන්නේ lui.
එතකොට lui කියන යටතේ තියෙන verb එක තමයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට ha spedito. Luca ha spedito il regalo a Mara. ඉතින් Luca යවුවා tag Marata. Luca යවුවා il regalo කියන්නේ tag Marata a Mara. Loro hanno spedito i soldi ai loro genitori. Loro hanno spedito i soldi ai loro genitori. On yawa monada i soldi mudal ai loro genitori. Onge දෙව්මව් පියන්ට. ඒ වගේම futuro කියන්නේ අනාගත කාලය. Noi spediremo un pacco per lo Sri Lanka. Noi spediremo un pacco per lo Sri Lanka. ඒ කියන්නේ අපිට බොක්ස් එකක් එහෙම නැත්නම් පාර්සල් එකක් යවන්න අදහසක් තියෙනවා අනාගත කාලයේදී ලංකාවට. Sara spedirà l'invito. Sara spedirà l'invito. ඒ කියන්නේ Sara invitation card එක යවන්න අදහසක් තියෙනවා අනාගත කාලයේදී. ඒ වගේම ඔයා පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා මට මේ බොක්ස් එක නැත්නම් පාර්සල් එක යවන්න ඕනේ කියලා කියද්දී අපි කියන්න ඕනේ io devo spedire un pacco. Io devo spedire un pacco. මට යවන්න උවමනාවක් තියෙනවා පාර්සල් එකක් එහෙම නැත්නම් බොක්ස් එකක්. එතකොට quanto costa per spedire un pacco? Quanto costa per spedire un pacco? බොක්ස් එකක් එහෙම නැත්නම් පාර්සල් එකක් තැපල් කරන්න එහෙම නැත්නම් යවන්න කොච්චර මුදලක් යනවද? ඊළඟ ක්‍රියාපදය verbo compilare. verbo compilare ඒ කියන්නේ ෆෝම් එකක් ෆිල් කරනවා එහෙම නැත්නම් පුරවනවා. presente වර්තමාන කාලය. io compilo. මම ෆිල් කරනවා එහෙම නැත්නම් පුරවනවා. tu compili. ඔයා lui compila. ඔහු lei compila ඇය. noi compiliamo අපි. voi compilate. Ogollo loro compilano. Own passato prossimo atita කාලය. io ho compilato. මම ෆෝම් එකක් හරි මොකක් හරි ෆිල් කරා නැත්නම් පිරෙව්වා. tu hai compilato. ඔයා ඉතින් මේ පස්සාත ප්‍රොස්සීම කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අතීත කාලයේ සිද්ධ වෙච්ච දෙයක්. දැන් ටිකකට කලින් වෙන්න පුළුවන් නැත්නම් සතියකට දෙකකට දවසකට කලින් වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. lui ha compilato. ඔහු lei ha compilato. ඇය. noi abbiamo compilato. අපි. voi avete compilato. ogollo loro hanno compilato. own futuro අනාගත කාලයෙන්. io compilerò කියන්නේ මම ෆිල් කරනවා එහෙම නැත්නම් පුරවනවා. ඒක වර්තමාන කාලේ නෙමෙයි අනාගත කාලයේ සිද්ධ වෙන්න තියෙන දෙයක්. tu compilerai. ඔයා lui compilerà. ඔහු lei compilerà. ඇය. noi compileremo. අපි. voi compilerete. ogollo loro compileranno. own ඉතින් අපිට මොනවාද compilare කරන්න පුළුවන්? compilare un modulo. ඒ කියන්නේ ෆෝම් එකක් ෆිල් කරන්න පුළුවන්. compilare un documento. document එකක් ෆිල් කරන්න පුළුවන්. ඒ වගේම
compilare gli spazi vuoti. compilare gli spazi vuoti. ඒ කියන්නේ හිස් තැන් පුරවන්න පුළුවන්. ඩොකියුමන්ට් එක කියනවා compila gli spazi vuoti. ඉතින් මේ තියෙන හිස් තැන් වලට අදාළ දේවල් දාලා පුරවන්න. ඒ වගේම compilare il bollettino. compilare il bollettino. අපිට ගෑස් බිලේ හරි ලයිට් බිලේ හරි එහෙම නැත්නම් වෙනම බිලක් ගෙවන්න තියෙනවා නම් අපිට දෙන බොල්ලෙට්ටිනෝ. ඒ ගෙවන්න තියෙන බොල්ලෙට්ටින එක ෆිල් කරන්නත් පුළුවන්. Presente. වර්තමාන කාලයෙන් io compilo un documento per la questura. io compilo un documento per la questura. මම ෆෝම් එකක් ෆිල් කරනවා ඩොකියුමන්ට් එකක් ෆිල් කරනවා questura එකට. ඒ කියන්නේ questura එකට අදාළ ඩොකියුමන්ට් එකක් ෆිල් කරනවා. Il papà compila il modulo per prendere l'abbonamento. Il papà compila. එතකොට il papà කියන්නේ lui. ඔහු කියන්නේ තාත්තා පුරවනවා. මොකද්ද? il modulo ෆෝම් එක per prendere l'abbonamento. l'abbonamento කියන්නේ සීසන් එක ගන්න තාත්තා ෆෝම් එක ෆිල් කරනවා. Luca compila gli spazi vuoti dell'esercizio. Luca compila gli spazi vuoti dell'esercizio. E කියන්නේ Luca පුරවනවා gli spazi vuoti. ඒ කියන්නේ Luca හිස්තැන් පුරවනවා එයාට දීලා තියෙන පාඩම. Passato prossimo අතීත කාලයෙන් Lui ha compilato il documento da solo. Lui ha compilato il documento da solo. ඒ කියන්නේ ඔහු තනියම document එක fill කරා. Noi non abbiamo compilato il certificato. Noi non abbiamo compilato il certificato. ඒ කියන්නේ අපි certificate එක fill කරේ නැහැ. Futuro, අනාගත කාලයෙන් Mara compilerà il modulo per richiedere il bonus. Mara compilerà il modulo per richiedere il bonus. E che Mara compilerà il modulo. E che ne form එක fill කරાવી. E che අනාගත කාලයේදී කරන දෙයක්. Per richiedere il bonus. bonus එක ලබා ගන්න Mara ෆෝම් එක ෆිල් කරાવી. ඒ වගේම dovere කියන ක්‍රියාපදයක් එක්ක අපි පාවිච්චි කරද්දී අපි උදාහරණයක් බලමු. Tu devi compilare questo modulo per avere il bonus. Tu devi compilare questo modulo per avere il bonus. E che noi මේ ෆෝම් එක ෆිල් කරන්න ඕනේ බෝනස් එක ලබා ගන්න. ඉතින් devi compilare. එතකොට මේ compilare කියන ක්‍රියාපදේ හැමම තියනවා වෙනස් වෙන්නේ නැහැ. මේ devi කියන එක තමයි අර tu devi. එතකොට ඒකෙන් තමයි ඒක තමයි වෙනස් වෙන්නේ. නමුත් compilare කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම tu non devi compilare questo. ඒ කියනවා මේක ෆිල් කරන්න ඕනේ නැහැ. Tu non devi compilare questo. ඉතින් ඕගොල්ලොත් උත්සාහ කරන්න මේ වාක්‍යවලට ගැලපෙන ක්‍රියාපද ඒ වගේම කාලය පාවිච්චි කරලා මේ වාක්‍ය සම්පූර්ණ කරන්න. මුලින්ම තියෙනවා verbo compilare. ඉතින් io un documento per la questura. ඒක present වලින් හදන්න ඕනේ. ඒ කියන්නේ වර්තමාන කාලයෙන් මම document එකක් fill කරනවා prefettura එකට. ඒ වගේම lui un modulo per il 730. ඔහු ෆිල් කළා මෝදුලෝ ඒ කියන්නේ ෆෝම් එකක් 730 වලට. ඉතින් මේක අතීත කාලය passato prossimo වලින්. Noi il bollettino postale. මේකත් passato prossimo වලින් අපි ෆිල් කළා bollettino postale එක. La mamma il modulo per la scuola di Sara. අම්මා ෆිල් කරන්න ඒ කියන්නේ පුරවන අදහසක් තියෙනවා ෆෝම් එක per la scuola di Sara. ඒ කියන්නේ සාරාගේ ස්කෝල්ට අවශ්‍ය කරන ෆෝම් එකක්. ඉතින් මෙතන futuro අනාගත කාලය. verbo spedire ඒ කියන්නේ යවනවා හැම නැත්නම් තැපැල් කරනවා
පළවෙනි වාක්‍යය ප්‍රෙසෙන්ට්. ඒ කියන්නේ වර්තමාන කාලෙන් තමයි හදන්න ඕනේ. io un pacco per la famiglia. ඒ කියන්නේ මම යවනවා පාර්සල් එකක් එහෙම නැත්නම් බොක්ස් එකක් මගේ ෆැමිලි එකට. Noi un invito ai nostri amici. ඒක අතීත කාලයෙන් passato prossimo. අපි යවුවා තැපැල් කරා invitation card එකක් අපේ යාළුවන්ට. La zia soldi alla nonna. La zia soldi alla nonna. Passato prossimo තමයි මේකත්. ඒ කියන්නේ නැන්දා යවුවා සල්ලි ආච්චිට. Tu una lettera alla tua mamma. Tu una lettera alla tua mamma. මේක futuro ඒ කියන්නේ අනාගත කාලයේදී ඔයා යවන්න අදහසක් තියෙනවද? යවනවද ලෙටර් එකක් අම්මට? ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. මේකේ උත්තර තව ටිකකින් ඔයගොල්ලන්ට ඩිස්ප්ලේ එකේ දකින්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බලනවට. ඒ වගේම මගේ සිංහල වල හරි මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් සමා වෙන්න. නමුත් මම පුළුවන් උපරිම ඔයගොල්ලන්ට කියලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ළඟදීම හම්බෙමු. ඔයගොල්ලන්ට වෙනම දැනගන්න තියෙනවා නම් කමෙන්ට්ස් එකෙන් කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් මාව Facebook එකේ follow කරන්න. චාල්ස් කොලේ හැටියට. තව ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් YouTube එකේ subscribe කරන්න. මොකද මෙතන මම ඔයගොල්ලන්ට වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ළඟදීම හම්බෙමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට සුබ දවසක්. Ciao!